සාම්ප්‍රදායික නර්තනයකින් ඔබට යමින් ජීවමාන පිපිරකු ගෙලවට ඔතාගෙන නර්තනයේ ඉදිරි නෙත්මේ හිරන්‍යා නම් යුවතිය ගැන පසුගියදා කතාබහක් ඇතිවිය. වයස අවුරුදු 18ක් වන ඇය තවමත් උසස් පෙළ හදාරන සිසුවියක් වන අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් 2026 වර්ෂයේ වෙනුවෙන් සංවිධානය කරනු ලබන අවුරුදු කුමරිය තරගයක් නියෝජනය කරමින් මෙම ආందోලනාත්මක ඉදිරිපත් කිරීම සිදු කර තිබුණා. කෙසේ වෙතත් වනජීවී ආඥා පනත යටතේ මේ ලෙස ආරක්ෂිත වනසිතකු ළඟ තබා ගැනීම සහ ප්‍රදර්ශනය කිරීම නීති විරෝධී බැවින් අවසානයේදී ඇයට නීති ඉදිරියට යාමටද සිදු වුණා. රුපියල් 20000කට හෝ 25000කට පමණ කුලියටගත් බව කියන මෙම පිඹුරා සහ ඒ හරහා ඇති වූ නීතිමය ගැටලු සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ විවිධ මතවාද ගොඩනැගී ඇති අතර අදාළ සිදුවීමේ සත්‍ය අසත්‍යභාවය ඇල මේ ලෙස විග්‍රහ කළා. මට ඇත්තටම ඕනුනේ අනිත් අයට වඩා වෙනස් දෙයක් කරන්න. තරගයේ කොන්දේසි වලට අනුව වේදිකාවට හානියක් නොවන ඕනෑම ඉදිරිපත් කිරීමක් කරන්න අපිට නිදහස් දීලා තිබුණා. මම මුලින්ම හිතාගෙන හිටියේ බෙලි ඩාන්ස් එකක් කරන්න. අන්තර්ජාලය සහ YouTube එකේ විදේශීය නර්තන ශිල්පිනියන් වගේම ලංකාවේ සමහර සංගීත වීඩියෝ සහ ෆොටෝ ෂූට් වලත් මේ විදිහට පිපුරන් යොදාගෙන තියෙනවා මම දැකලා තියෙනවා. ඒ නිසා මම සිතුවා මේක තරගයට හොඳ වෙනසක් වෙයි කියලා. මේක නීතිමය ප්‍රශ්නයක් වෙයි කියලා මම ඒ වෙලාවේ කොහෙත්ම හිතුවේ නැහැ. ඒ වගේම මම මේකට අවශ්‍ය පිඹුර හොයාගන්න මුලින්ම කොළඹ අවටින් හෙව්වා. ඒත් හොයාගන්න ලැබුණේ නැහැ. පස්සේ මගේ යාළුවා මාර්ගෙන් තමයි පුත්තලම පැත්තේ නයි නටවන අංකල් කෙනෙක් ගැන දැනගන්න ලැබුණේ. තරගයේ තිබුණ දවසේ උදේ තමයි ඔහු සතාව අරගෙන ආවේ. ඒ වෙනුවෙන් රුපියල් 20000ක් හෝ 25000ක් වගේ මුදලක් වැය කරන්නත් වුණා. මට කලින් සතාව පුරුදු වෙන්න වෙලාවක් තිබුණ නැහැ. එදා උදේ තමයි මම සතාව අල්ලන්න පුරුදු වුණේ. අයිතිකාර අංකල් මට සතාව අල්ලන විදිය සහ පාලනය කරන විදිය ගැනත් හොඳට කියලා දුන්නා. අනික මේ සතා නිර්විෂ සතෙක් වගේම මිනිස්සු ගැවසෙන තැන්වල ඉඳලා හොඳට පුරුදු සතෙක්. හිස සහ වලගේ ප්‍රදේශයේ නිවැරදිව අල්ලගෙන හිටියම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා ඔහු මට සහතික වුණා. ඒ නිසා මට බයක් දැනුනේ නැහැ. මම නීතිය මගහැරිය කියලා සමහර නාලිකා සහ Facebook පිටු ඔස්සේ බොරු ප්‍රවෘත්ති ප්‍රචාරය කරලා තිබුණා. නමුත් වනජීවි කාර්යාලයෙන් මට දැනුම් දීලා තිබුණේ උදේ 10 වෙද්දී ඇවිත් කට උත්තරයක් දෙන්න කියලා. නමුත් ඒ සඳහා බාරකාරයෙක් අනිවාර්යෙන් අවශ්‍ය වුණා. මගේ අම්මයි තාත්තයි දෙන්නම රැකියාවන් කරන නිසා ඒ වෙලාවේ යන්න විදිහක් තිබුණේ නැහැ. මම ඒ බව වනජීවි නිලධාරීන්ට දැනුම් දුන්නා. පසුව මම ගිහින් කට උත්තරේ ලබා දුන්නා. ඔවුන් මට කිසිදු බලපෑමක් කළේ නැහැ. ගොඩක් සහයෝගයෙන් කටයුතු කළා. ඉන්පසුව තමයි අලුත් කඩේ උසාවියට ගිහින් ඇප මත නිදහස් වුණේ. මම කලින් දැනන් සිටියේ නැහැ මේක නීති විරෝධී වැඩක් කියලා. පරණ චිත්‍රපටවල මියුසික් වීඩියෝ වල පිපුරන් යොදාගෙන තියෙන නිසා. ඒක නිසා මම ඒ පිළිබඳ වැඩි තැකීමක් කරේ නැහැ. නමුත් වනජීවි නිලධාරීන් මට පැහැදිලි කරා ආරක්ෂිත සතෙක් ළඟ තබා ගැනීම සහ ප්‍රදර්ශනය කිරීම නීති විරෝධී බව. මෙලෙස ඇය ප්‍රකාශයට පත් කරලා තිබුණා. ඉතින් ඔයාලට හිතන අදහස් මොනවද? පහලින් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. යන්න මගේ channel එකට අලුත් කරනවා අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා මතක් කරනවා.